Hello students. අපි මේ වීඩියෝ එකෙන් 2017 පේපර් එකේ ටෙස්ට් 4 එක බලමු. 3 එක අපි බැලුවා කලින්. මේකත් 2016 එක වගේම තමයි. extracts ටිකක් දීලා තියෙනවා. headings ගැලපෙන විදිහට හොයන්න ඕනේ. extracts කියන්නේ හරියට උපුටාගත් කොටස් වගේ. එතකොට පළවෙනි එක කරලා දීලා තියෙනවා. සුපුරුදු පරිදි බලමු අපි කරලා දීලා තියෙන එකත් කොහොමද කියලා. A tribute to all actors and actresses at the Tower Hall. A tribute එකක් කියන්නේ උපහාරයක් ඔය එකක්. උපහාරයක් to all actors and actresses at the Tower Hall. F එක stars brighten a cloudless night. It stars කියන්නේ ඒක දන්නවනේ. තරු කියන්නේ brighten මෙතන තියෙනවා ඉගෙන ගන්න එකක්. bright කියන එක සාමාන්‍යයෙන් අපි ගොඩක් use කරනවා grade 11 textbook එකේ සහ 10 ඊට කලිනුත් adjective එකක් විදියට bright දීප්තිමත්. බෑ මෙතන adjective එකෙන් හැදෙන verb එක bright කියන එක brighten වෙලා verb එකක් විදියට පාවිච්චි වෙනවා. මේ විදිහට දැන් උදාහරණ මෙතන තව දෙක තුනක් තියෙනවා. light කියන එකත් ඒ විදිහට ගන්න පුළුවන්. light කියනොත් එළිය තියෙන වගේ. ඊට පස්සේ lighten එළිය ලබා දෙනවා කියන එක. wide කියන පළල widen පළල් කරනවා. deep ගැඹුරු deepen ගැඹුරු බවට පත් කරනවා. ගැඹුරු කරනවා. sharp දීප්තිමත් sharp කරනවා. දැන් ඔය පෙන්සිල් එකක් වගේ එකක් කියන්න පුළුවන් අපි කට එකකින් sharp කරනවා. sharpen කියන එක verb එක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ second one, Henry Ford is famous for founding the Ford Motor Company. This is not a company, it is company. And මෙතන is famous. Henry Ford කියන එක ප්‍රසිද්ධයි for founding the Ford Motor Company. එතකොට found කියන එක දැන් grade 11 ළමයි ගොඩක් දන්නවා. find කියන එකේ past participle එක විදියට දැකලා තියෙනවා ගොඩක්. find කියන එකේ past participle එක found කියලා. හැබැයි මෙතන found කියන්නේ මොකක් හරි ආයතනයක් පටන් ගත්ත කෙනාට අපි කියනවා founder. ඒ ආයතනේ founder කියලා කියනවා. ඒතර හෙන්රි ෆෝඩ් කියන කෙනා තමයි මේ ෆෝඩ් කියන මෝටර් කම්පැනි එකේ founder එක පටන් ගත්ත එක්කෙනා. ඒකට ගැලපෙන එක ගත්තොත් දැන් මෙතනින් බලාගෙන let the sun shines on you and be well කියන එක ළඟින් යන්නේ. enjoy your program, forget your worries, missing water, travel කියන එකත් එක්ක අපිට ළඟින් යනවානේ. motor cars වලින් දැන් travel කියන එක ගැලපෙනවා. ඒක අපි දැනට ගන්නවා. D කියන එක දැන් තේරුම ගත්තත් travel made easy for all of us. travel කියන එක අපිට අපේ ජීවිතේ ලේසි කරනවා වගේ තේරුමක්නේ. ඒතර ඒක ගැලපෙනවා. දැන් අපි කොහොමත් අන්තිමට ආයෙ බලනවානේ සෙට් එකම ගැලපෙනවද කියලා. ගැලපෙන්නේ නැති එකක් තිබ්බොත් මාරු කරන්න වෙනවා. හරිද? There's a third one. A doctor says being out in the mornings help to get ample amounts of vitamin D. Doctor කෙනෙක් කියනවා being out කියන එක හරියට ඉඳීම, එළියේ ඉඳීම. In the mornings. උදෑසන් වල එළියේ ඉඳීම උදව් කරනවා. help කියන උදව් කරනවා. මොකටද උදව් කරන්නේ? To get ample amounts of vitamin D. ample amounts කිව්වම ප්‍රමාණවත් පමණට වගේ තේරුමක්. ප්‍රමාණවත් පමණට විටමින් D ගන්න එළියේ උදෑසන එළියේ ඉඳීම උදව් කරනවා වගේ තේරුමක් තියෙන. දැන් මෙතන help කියන එක verb එකනේ. දැන් මෙතන හිතන්නකෝ I help කියලා තිබ්බනම් මම උදව් කරනවා එකක් නේ. she help, they help වගේ එකක් තිබ්බනම් ඔවුන් උදව් කරනවා. ඒ අපිට ඒක තනි pronoun එකක් හරි noun එකක් හරි දාලා පුරුදුයි. මෙතන ටිකක් දිග එකක් දාලා තියෙනවා. A doctor says being out in the morning. ඒ මුළු කෑල්ලම තමයි උදව් කරන්නේ. මොකටද උදව් කරන්නේ? To get ample amounts of vitamin D. ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ගැලපෙන එකක් ගත්තොත් එහෙම දැන් මෙතන මේක දැක්ක ගමන් sun කියන එකත් එක්ක ළඟින් යනවා. Let the sun shine on you and be well. Let the sun shine කියවට පස්සේ let the sun shine on you. ඉරට ඉඩ දෙන්න, shine වෙන්න, දීප්තිමත්ව
දීප්තිමත්ව ඔබට උඩින් ඉන්න and be well හොඳින් ඉන්න වගේ තේරුමක් ගන්න පුළුවන්. එතකොට ඒක අපිට මෙතනට A දාන්න පුළුවන්. ඊට පස්සේ fourth one, watch a musical show presented by the students of Central College on TV tomorrow. watch කියන්නේ එතකොට නරඹනවා කියන එක. watch a musical show presented by the students of Central College on TV tomorrow. musical show එකක් කවුද present කරන්නේ? presented by present කරන්නේ Central College එකේ student ලා විසින්. ඒකට ගැලපෙන එකක් ගත්තොත් එහෙනම් දැන් be a nature lover කියන එක ගැලපෙන්නේ නැහැ. missing water කියන එකත් ළඟින් යන්නේ නැහැ. අපිට මේක මේ program කියන එක enjoy our program, forget your worries. අපේ වැඩසටහන enjoy කරන්න, රස විඳින්න. ඊට පස්සේ full stop එකක් තියලා වෙනම වාක්‍යයක් විදියට forget your worries. forget කියන අමතක කරන්න, ඔයගොල්ලෝගේ තියෙන worries අමතක කරන්න කියන එක තමයි කියන්නේ. ඒතකොට ඒක ගැලපෙනවා. අපි B එක මෙතනට දාන්න පුළුවන්. ඊට පස්සේ fifth one, drought මේක pronounce කරන්න පුළුවන් අපි drought කියලා. drought in the dry zone has destroyed village life. එතකොට දැන් මෙතන has destroyed දැක්ක ගමන් අපිට අඳුර ගන්න පුළුවන් have has එක past participle එකක් තියෙනවා නම් මේක present perfect tense active voice කියලා. එතකොට I has destroyed වගේ එකක් දැක්කොත් ටග් ගාලා අඳුර ගන්න පුළුවන්. they has කියන්න බෑ. එතනට singular එකක් දාන්න ඕන. she has destroyed වෙන්න පුළුවන්. it has destroyed වෙන්න පුළුවන්. someone has destroyed වෙන්න පුළුවන්. ඒ වගේ තනි වචන වෙනුවට දිග කෑල්ලක් පාවිච්චි කරලා තියෙනවා drought in the dry zone කියලා. ඒ කියන්නේ dry zone එකේ තියෙන drought එකක් කියන්නේ වතුර නැති කාලයක්, නියඟයක් වගේ. එතකොට විනාශ කරලා තියෙනවා village life එක. ගමේ ජීවිතය විනාශ කරලා තියෙනවා. එතකොට ඒකට අපිට වඩාත්ම ගැලපෙන මෙතන missing water, our life blood කියන එක. ඒක easily හොයාගන්න පුළුවන් වතුරත් එක්ක සම්බන්ධින්ද. ඊට පස්සේ use your own cloth bag when you go shopping. එතකොට use your cloth bag කියන එක දන්නවනේ. එතකොට own කියලා දැම්මට පස්සේ meaning එක තව දුරටත් වැඩි දියුණු වෙනවා. ඔබේම cloth bag එක කියලා. ඔබේම රෙදි bag එකක් use කරන්න, පාවිච්චි කරන්න. ඔබේම රෙදි bag එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ තව කෑල්ලක් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා when you go shopping කියලා. when කෑල්ල චුට්ටකට අමතක කරොත් you go shopping. shopping යනවා කියන එක. you go swimming වෙන්න පුළුවන්. you go jogging වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා අපි දැකලා තියෙනවා කලින් papers වල go swimming, go jogging වගේ දේවල්. එතකොට when කෑල්ල ඉස්සරහට දැම්මට පස්සේ ඔබ shopping යන කොට, හරිද? ඔබ shopping යනකොට කියන අදහස දෙනවා. එතකොට ඔබ shopping යනකොට ඔබගේම රෙදි බෑග් එකක් පාවිච්චි කරන්න. එතකොට ඒකට වඩාත්ම ගැලපෙනවා අර be a nature lover, say no to polythene කියන එක. E. දැන් මේ E කියන එක අපිට ගැලපුණ නැත්නම් අපිට එතකොට doubt එකක් එනවා. කලින් මොකක් හරි එකකට වැරදි එකක් පාවිච්චි කරලා තියෙනවා කියලා. එහෙම වුණා නම් අපිට අපි පුරවපු උදාහරණ පහම ආයික්මන්ට කියව ගන්න ඕන. දැන් මේකෙදි අපි මේ හතර කරගෙන ආවා, අන්තිම එක ගානට ගැලපුණා. ඒකින්ද අපිට කියන්න පුළුවන් අපි හරියට වැඩේ කරලා තියෙනවා කියලා. එහෙම මේක ඒ විදිහට ගන්න පුළුවන්. That's the end of test 4 2017.